බහුලව ඇති වෙන තවත් රෝග අවස්ථාවක් තිමිර රෝගය වශයෙන් හඳුන්වනවා. මේ රෝග අවස්ථාවේදී තමන්ට පේන දර්ශන විකෘති ආකාරයෙන් පේනවා. නොයෙකුත් මැස්සන්, මදුරුවන්, වැහි වලාකුළු වැනි විකෘති දර්ශන පේන්න පටන් ගන්නවා. මේ රෝග අවස්ථාව සාමාන්‍ය ව්‍යවහාරයේදී ආයුධ දෘෂ්ටිකත්වය, දුරදෘෂ්ටිකත්වය, විෂම දෘෂ්ටිකත්වය වශයෙන් තමයි හඳුන්වන්නේ. මේ අවස්ථාවේදී ප්‍රතිකාර වශයෙන් බොහෝ කොට පාවිච්චි කරන්නේ ඇස් කණ්ණාඩි භාවිතය. නමුත් ඇස් කණ්ණාඩි භාවිතය කියන්නේ සාමාන්‍යයෙන් ඒ අවස්ථාවේදී කාචය තුළින් ආලෝක කිරණ කහලපය වෙත එහෙම නැත්නම් දෘෂ්ටි විතානය වෙත ළඟා කර දීම. ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් වශයෙන් අක්ෂිතර්පණ කියන ප්‍රතිකාරය දක්වන්න පුළුවන්. නමුත් මෙම රෝග අවස්ථාව කලින් හඳුනාගත්තොත් මේ සඳහා නිශ්චිත වූ ප්‍රතිකාර ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ වගේම මෙම රෝග අවස්ථාව වළක්වා ගැනීම සඳහා පළතුරු, පලා වර්ග එවැනි ආහාර භාවිතයෙන් රෝග අවස්ථාව තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීමට හැකියාව තියෙනවා.